Good morning. ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ අද පුංචි රෝස මලක් බලන්න යන්න. ඉතින් මට හිතුණා මම අද ගාන ලිප් ටින්ට් එක ගැන ඕගොල්ලොත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද මට හිතුණා මේක ඇත්තටම අපේ මේ දුඹුරු හමට බ්‍රවුන් ස්කින් එකට ගොඩක්ම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. මාත් මේක ගත්තේ ළඟදී වීඩියෝ එක දැකලා. ඉතින් මම හිතනවා මේක ඇත්තටම මාර හොඳයි. මුලින්ම මම පාවිච්චි කරනවා මෙන්න මේක. මේ තියෙන්නේ. මේක තමයි මම පාවිච්චි කරන ලිප් බාම් එක. මම චුට්ටක් ගොඩක් නෙවෙයි මේ චුට්ටක් ඉස්සල්ලා තොල් දෙකේ ගානවා. ගාලා ඉවර වෙලා මෙන්න මේ තියෙන්නේ. මේක තමයි අර මම කිව්ව ලිප් ටින්ට් එක. අද මම ලිප්ස්ටික් මුකුත් ගාන්නේ නැතුව මේක විතරක් ගාලා බලනවා. මොකද මම දැකපු වීඩියෝ වල විදිහට මේක ගහපුවාම හරි ලස්සන පාටක් ඔයගොල්ලන්ගේ තොල් දෙකට හම්බ වෙනවා. අපි ගාලා බලමු. ඉතින් මේක ඔරිජිනල් එකක් නම් මෙන්න මෙහෙම පොඩි ටේප් එකකින් සීල් වෙලා තියෙන්නේ. ටේප් එක අයින් කරලා මෙතන මම මේකෙන් චුට්ටක් අරගෙන ඉස්සෙල්ලා ගාලා බලනවා. දැන් මේගොල්ලෝ කියන විදිහට මේක ගාලා තප්පර කීපයක් ඇතුළත ඔයාගේ තොල් දෙකට හරි ලස්සන පාටක් එනවා. ඉතින් මං අනිත් වැඩ ටික කරගන්න ගමන් තව තප්පර කීපකින් පෙන්නන්න. ඇත්තටම තොල් දෙකේ පාට වෙනස් වෙලාද කියලා. හැබැයි මට නම් දැනටම පේනවා මේ මගේ තොලේ තිබුණ පාටට වඩා ලස්සන රෝස පාටක් ඇවිත් තියෙනවා. ඉතින් මේක කියන විදිහට මේ ලිප් ටින්ට් එක ගාලා දවසම හිටියත් මේ පාට හවස් වෙනකම්ම තියෙනවා. ඒ වගේ දවසම තියෙනවා. දැන් මම ටෙස්ට් කරලා බලන්න යන්නේ. මගේ යාළුවා ගෙදර ගිහිල්ලා කතා බහ කරලා කෑම බීම කාලා බීලා මං හවස එද්දිත් මේක මේ විදිහටම තියෙද කියලා. මේ ෂයින් එකට කැමති නැති කෙනෙක් නම් මේක පිහිදාලා දාන්නත් පුළුවන්. මම ෂයින් එකට ආස හින්දා මේක මෙහෙම්ම තියෙන්න අරිනවා. ඉතින් තව තත්පර කීපකින් අපි බලමු.
ඔන්න ඉතින් දැන් මං ආවේ මත්සුදෝ ස්ටේෂන් එකට. එතනින් දැන් මං යන්නේ මගේ යාළුවෙක් එක්ක. ඔන්න ඔතන ඉන්නේ එයා තමයි. ඔන්න ඉතින් අපි යාළුවා ගෙදරටත් ආවා. එයා ඉතින් අපිට බීම තියලා කේක් තියලා අපි එනකන් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි සන්ක්වික් එකක් බොන්න හම්බුනේ. ඒකින්ද බොහෝම ආසාවෙන් තමයි මම මේක බොන්න ගත්තේ. අපිට නම කියවන්නේ. ඔන්න ඉතින් චූටි බබාගේ වැඩත් අස්සේ අපේ යාළුවා අපි එනවා කියපු හින්දා අපිට රසම රස බිරියානි එකක් හදලා තිබුණා. ඒ වගේම තව අන්නාසි, එයාගේ අතින්ම හදපු වටලප්පන් එකක් එහෙමත් තිබුණා ඉතින් අපිට කන්න. අපි ඉතින් අනිත් හැම වැඩක්ම පැත්තකට දාලා ඉස්සෙල්ලම කරේ කෑම කාපු එක. මෙහෙම ඉතින් ලස්සනට කෑම මේසයක් තියෙද්දි බඩගිනි එන්නේ නැතුව තියනවාද? එනවා නේද කෑමවල රස පාට? ඒ වටලප්පන් එක නම් පුදුම රසයි. ඔන්න සනසිකා අපි ආයෙත් ගෙදර ආවොත් අපිට ආයෙත් වටලප්පන් ඕනෙමයි. ඒ තියෙන්නේ එයාගේ ගෙදර ගාඩන් එක. පේනවා නේද ලස්සනට මල් පිපිලා තියෙන්නේ ගස්වල. එතකොට මෙන්න මේ කොළ පාටට තියෙන්නේ මොනා කියලාද හිතන්නේ? මේ තියෙන්නේ දොඩම්. ඒ කියන්නේ ඔරෙන්ජස්. දැන් තාම නම් ඉදිලා නැති හින්දා කොළ පාටයි. ඒ වුණාට තව ටික කාලයක් යද්දි මුළු ගහම තැඹිලි පාට ගෙඩි වලින් පිරීලා තියෙයි. ගොඩක් අටි හිටියනේ මෙයා ඉන්නවා නැත් ඉන්නවා අර කොණික ගෙස් කෙනෙක් ඔන්න ඉතින් අපි ෆොටෝස් ගහන්න අමතක කරෙත් නෑ. යාළුවෝ ටිකක් එකතු වුණාම ෆොටෝස් නොගහ කොහොමද ඉතින් නේද? තේරෙන්නේම නැතුව වෙලාව ගිහින් අපිට යන්න වෙලාවත් ආවා. මොකද ඉතින් ගොඩක් රැ වෙනකන් ඉන්න බැරි හින්දා අපි ඔන්න යන්න පිටත් වුණා. සනසිකා ඉතින් අපිට මේ වටේ පිටේ පාරවල් ගැන කියලා දෙදී ඊළඟ පාර ආපුවාම කොහොමද එන්න ඕනේ කියලාත් කියලා දෙදී අපිව බස් හෝල්ට් එකට එක්කගෙන ආවා.
ඔන්න දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව හවස 6යි ගානකුත් වෙලා දවල් 1ට එහෙ ගෙදරට ගියාට පස්සේ හරිම සතුටින් විනෝද වෙලා තමයි අපි ආවේ. ගොඩක් කාලයකට පස්සේ ගොඩාක් කතා බහ කරා. ඒ වගේම ගොඩාක් පින්තූර ගත්තා. ඒ ගෙදරට ලස්සන චුඩි රෝස මලවත් බැලුවා. ඔහොම ඉඳිද්දි කාලය යනවා තේරුණේවත් නැහැ. ඉතින් සනශිකා නංගි හරිම සතුටුයි කාලයකට පස්සේ හම්බුන එකට. ඒ වගේම බොහෝම ස්තුතියි රස කෑම හදලා රස වටලප්පය හදලා පොඩි බබෙකුත් ඉතින් ගොඩාක් මහන්සි වෙලා අපිට කන්න බොන්න ලෑස්ති කරලා තිබුණා. කසුන් මාලෙට ගොඩක් thank you. අපි කතා බහ කරලා විනෝද වෙනකම් පොඩි කෙනා බලාගත්තේ වට. ඒ වගේම ලස්සනට හැමදේම arrange කරලා තිබුණාට හැමදේටම කසුන් මාලෙටත් ගොඩාක් thank you. මම ඉතින් හිස් අතින් නෙවෙයි ආවේ. රැට කන්න කෑම එක්කත් අරගෙන තමයි කොහොම හරි ආවේ. Thank you very much. ඔන්න ඉතින් ඕගොල්ලන්ට මතකයිද මම උදේ ගෙදරින් යද්දි ගාගෙන ගියා ලිප් ඔයිල් එකක්. ඉතින් අපි බලමු මම දැන් එළියට ගිහින් කාලා බීලා රස්නෙට දාඩියේ ඇවිදලා ඒ ඔක්කොම කරලා හවස 6ට එනකොට තාමත් ඒ ලිප් ඔයිල් එක තියෙනවද කියලා. පොඩ්ඩක් ගිහිල්ලා තිබුණට තොල් දෙකේ රෝස පාට තාම එහෙම්ම තියෙනවා. ඉතින් මම නම් මේ ලිප් ඔයිල් එකට හරිම කැමතියි. මේ වගේම රෝස පාට ලිප් ඔයිල් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ගන්න කියලා රෙකමන්ඩ් කරනවා. ඉතින් Amazon එකේ එහෙම මේක ලේසියෙන්ම ගන්න තියෙනවා. මම මගේ description එකේ link එක දාන්න. ඕගොල්ලන්ට මේක ගන්න ආසයි නම් ගිහින් order කරලා ගන්න. දැන් අපි සමයක දිගටම තියෙන හින්දා හිතත් මම මොකද කරන්න කියලා බලමු. අදට good night. ඉතින් ඊළඟ දවසේ පොඩ්ඩක් එළියට ගියපු ගමන් අපි ආවා මෙන්න මේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකට. මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ ෂින් කමගය වල. ඉතින් ඔන්න දැන් කෑම ඕඩර් කරලා අපි බලාගෙන ඉන්නවා අපේ කෑම ටික එනකන්. ඔන්න ඉතින් මදි වෙයි කියලා හිතලා අපි නාන් 3ක්ම ඕඩර් කරා. කෑම ටික ආවට පස්සේ තමයි අයියෝ 3ක් ඕඩර් කරේ අපරාධ කියලා හිතුනේ. බලන්නකො මේ නාන් එක්ක ලොකු. ඉතින් මෙච්චර ගොඩක් අපි කන්නේ කොහමද ගත්තට? පේනව නේද මේ එක නාන් එකක් මගේ අතක් විතර දිගයි. ඉතින් අපි නාන් එක කන්න අමතරව ගත්තේ මටන් කරි එකක්. ඔන්න අපි නැග්ගා ටැක්සි එකකට ගෙදර යන්න. මේකේ AC එක දාලා තිබුණත් පේනව නේද ෆෑන් දෙකක් හයි කරලා කැන්ඩි ටිකක් තියලා යන කස්ටමර්ට පහසුවක් වෙන විදිහට තමයි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මේ දවස්වල රස්නේ වැඩි හින්දා AC එකත් මදි වෙන හින්දා තමයි එහෙම ෆෑන් තියලා තියෙන්නේ. ගෙදර ගාවින් බැහැලා ඉතින් මම මෙන්න මේ වෙන්ඩින් මැෂින් එකෙන් බීම් එකක් ගත්තා. මොකද මේ දවස්වල තාම ගොඩක් රස්නේ හින්දා. ඉතින් මේ වගේ වෙන්ඩින් මැෂින්ස් ජපානයේ හැමතැනම තියෙනවා. මේවට මෙහි කියන්නේ ජිතෝ හම්බයිකි කියලා.
ඒ නැගිටලා බලද්දි මම මෙතන. එහෙම දුනේ. නෑ ඇත්තටම නම් එහෙම නෙවෙයිනේ. ඇත්තටම උනේ අපි ලෑස්ති වෙලා උදෙන්ම ආවා ඕරයි බීච් එකට. Three left, Cody JJ10. ඔන්න ඉතින් ඕරයි වලට ඇවිත් එතනින් ටැක්සි එකක් අරගෙන අපි කෙලින්ම ගියේ ඕරයි සන්සෙට් බීච් එකට. ඔන්න ඉතින් අන්තිමට අපි ඕරයි බීච් එක ගාවට ආවා. පේන විදිහට අද නම් සෙනඟ ගොඩාක් අඩුයි. මොකද වෙනදා මෙතන වාහන පිරෙලා තියෙන්නේ. සැප්තැම්බර් මාස පටන් අරගෙන දැන් සීතල කාලේ ටික ටික එන හින්දා ගොඩාක් රස්න දවස්වල වගේ කට්ටිය එනවා අඩුයි ඉතින්. ඔයා ඇයි වතුරට බහින්නේ නැත්තේ? සීතල. ඒ වුණාට අපි බහිමු ටිකක්. ආ? ඔන්න ඉතින් මගේ හස්බන්ඩ් නම් වතුර සීතල ඇති කියලා වතුරට බහින්න බෑ කිව්වා. ඒ වුණාට ඉතින් මම නම් මුහුදට ගොඩාක් ආස හින්දා කොහොම හරි බැස්සා. හැබැයි ඉතින් හිතපු තරම් වතුර සීතල නෑ. වතුර ගහන්නටලා රස්නෙට තමයි තිබුණේ අද. ඉතින් මම ගොඩාක් වෙලා තනියම මුහුද බහැලා පුළුවන් තරම් එහෙට මෙහෙට වෙවි හිටියා. ඉතින් මුහුදයිනේ වාඩි වෙලා හරි එහෙම නැත්තම් මුහුදට බහැලා හරි මුහුද දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සතුටක් සැනසීමක් සන්තෝෂයක් තමයි මට නම් දැනෙන්නේ. ඉතින් මම වගේ මුහුදට ආස කරන අය ඒ හැඟීම හොඳටම දන්නවා ඇති. ගොඩක් සතුටුනාද කාලෙකට පස්සේ බීච් එකට ඇවිල්ලා මුළු අවුරුද්දටම එකපාරයි බීච් එකට එන්න ඉතින් ආපු දවසට ගොඩාක් වෙලා ඉඳලා යන්න.
ඔන්න ඉතින් යනකොට මෙන්න මේ දෙපැත්තේ තිබිච්ච මෙන්න මේ ගෙඩි ගොඩාක් තියෙන ගස් ටික මම දැක්කා. අපේ හස්බන්ඩ් නම් කිව්වේ මේ ගෙඩි ලංකාවේ දන් ගෙඩි වගේ තමයි කියලා. ඔන්න ඒ ඇස්සේ එකපාරටම වහින්න වගේ පටන් ගත්ත හින්දා මගේ හස්බන්ඩ් මටත් එක්ක කුඩේ ඉහළගෙන යන විදිය තමයි ඔය පේන්නේ. ඔන්න ඉතින් වැස්ස හින්දා අපි ටට්ටක් ගාලා ඇවිදගෙන බීච් එක ළඟ තිබිච්ච මෙන්න මේ පොඩි ටෙන්ට් එකට ආවා. ඉතින් අපි කලින් බීච් එකට ආපු ටැක්සි එකේ හිටපු ජපන් සීයා හරිම කරුණාවන්ත කෙනෙක්. එයා අපිට කියපු විදිහට ඕරායි බීච් එක ගාවට ටැක්සි එන්නේ නැති හින්දා අපිට ටැක්සි එකක් ඕන නම් අපි නිතරම කියන්න ඕන මෙන්න මේ ටෙන්ට් එක ගාවට එන්න කියලා. එක පාටම වහින්න ගත්තා. ඒක හින්දා අපි දැන් හදන්නේ ටැක්සි එකකට කෝල් එකක් දෙන්න. ඉතින් අපි කලින් නම් ප්ලෑන් කරගෙන හිටියේ බීච් ගිහින් ඉවර වෙලා එළියෙන් කාලා බීලා ඊට පස්සේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට යන්න. ඒ වුණත් එකපාරට වහින්න ගත්ත හින්දා අපි තීරණය කරා දැම්මම හොටෙල් එකට යන්න. ඔන්න ඉතින් හොටෙල් එකට නම් ආවා. ඉතින් දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි හොටෙල් එක බුක් කරලා තිබුණේ රෑ 8 ඉඳන්. ඉතින් අපිට අපේ බුක් කරපු කාමරේ හම් වෙනකන් අපිට සිද්ධ වෙනවා තියෙන මොකක් හරි කාමරයක ඉතිරි පැය 5 ඉන්න. කාමරේ ඉතුරු වෙලා තිබුණේ 2ක් විතරයි. අනිත් ඔක්කොම අද බුකින්. ඉතින් ෂෝට් ස්ටේ එකක් දාලා ඔන්න ඉතිරි වෙලා තිබිච්ච කාමර දෙකෙන් එකක් යන්තම් ගත්තා. මෙන්න මේ තියෙන්නේ හොටෙල් ලොබි එකේ තියලා තියෙන ෆ්‍රී ගන්න පුළුවන් අයිටම්ස්. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ රූම් එකට යන්න කලින් ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් මෙතන තියෙන දේවල් වලින් අරගෙන යන්න පුළුවන්. ඔන්න ඉතින් මෙන්න මෙතන පොප්කෝන් තියෙනවා. ඒ වගේම ගන්නවා නම් අයිස් තියෙනවා. ඒ වගේම බාර්ලි ටී තියෙනවා. වේලපු ඇපල්, වේලපු අඹ තියෙනවා. ඉතින් කැමති දෙයක් මෙතනින් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ එහා පැත්තේ ඕගොල්ලෝ කාමරේ තියෙන දේවල් වලට කැමති නැත්නම් වෙන වෙනම බ්‍රෑන්ඩ් වලින් ෂැම්පූ, සබන්, ඒ වගේම කන්ඩිෂනර්, බාත් සෝල්ට් වගේ දේවලුත් ගෙනියන්න තියෙනවා. මම ඉතින් මෙතන තිබිච්ච වේලපු ඇපලුයි වේලපු අඹ ටිකයි ගත්තා කාමරයට ගෙනියන්න. ඔන්න ඉතින් අපි ආවා අපි ෂෝට් ටයිම් ඉන්න ගත්ත රූම් එකට. රූම් එක නම් පිරිසිදුවට පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින්
අපි දෙන්න බඩගින්න ආපු හින්දා ඉස්සෙල්ලම කරේ කන්න පොඩියට දෙයක් ඕඩර් කරගෙන කෝපි දෙකකුත් හදාගෙන බීලා ටීවී එකේ හොඳට සද්දට වැස්ස සද්දෙත් දාලා හොඳට පැය 5ක් නිදාගත්ත එක. ඔන්න ඉතින් අන්තිමට අපි හරියට බුක් කරපු කාමරයට යන්න වෙලාව හරි. ඔන්න ඉතින් යනකොට ඉස්සෙල්ලම තිබුණේ බාත්රූම් එක. ටිකක් හොඳට ඉඩ තියෙන බාත්රූම් එකක් නම් තිබුණා මේකේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අදර අපි ඉන්න රූම් එක. ඉතින් කලින් අපි අර හිටපු ෂෝට් ටයිම් රූම් එකට වැඩිය නම් මේකේ චුට්ටක් ඉඩ තියෙනවා. පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය වෙන ක්‍රීම්, ක්ලෙන්සර්, ෆේස් වොෂ්, ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට් ඒ වගේ හැම දෙයක්ම මෙතන තියලා තියෙනවා. කාමරේ වටපිට බල ඉන්නකොට තමයි මම මෙන්න මේ ටී පැක් එක දැක්කේ. මේ ටී පැක් එක නම් මම දැක්කේ පළවෙනි වතාවට. දැන් මේ ජපාන එක ෆ්ලේවර්ස් වල ටී තිබුණාට මෙන්න මේක 90 ෆ්ලේවර් වලින් හදපු ටී පැක් එකක්. කොහෙ ගියත් ඉතින් හැමදාම සෙනසුරාදා ඉරිදා රැට මම බලාගෙන ඉන්න කොරියන් ටීවී සීරීස් එක මිස් කරගන්න බෑනේ. ඉතින් අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා මම පාඩුවේ ඒක බලන්න ගත්තා. දැන් මේව තමයි අද අපිට ගන්න හම්බෙච්ච කෑම. ගානේ හැටියට නම් ලාභයි කියලා මට හිතෙනවා. අපි කාලා රසයිද කියලා බලමු. Kanpai. Kanpai.
නිදාගන්න ලං වෙලා තමයි මම දැක්කේ මෙන්න මේ සීලින් එකේ තියෙන ප්‍රොජෙක්ටර් ආර්ට් එක. ඇත්තටම හරිම ලස්සනයි. Good morning. දැන් වෙලා උදේ 7:20යි. උදේම නැගිටලා අපි ඉතින් ආය ඕරයි වලින් ගෙදර යන තමයි ලෑස්ති වෙන්නේ. එකක් බීලා අපි ආපහු අපේ ගෙදරට යනවා. ඔන්න අපි අද දැන් ආපහු යන්න තමයි හදන්නේ. හැබැයි අපි ඕරයි වලට ගිහිල්ලා යන්න හැදුවා අපිට චුට්ටක් වෙලා මදි. ඒකින්ද අපි ටැක්සි එකක් අරගෙන ආවා මිතෝ ස්ටේෂන් එකට. දැන් ඉතින් මිතෝ ස්ටේෂන් එකෙන් නැගලා අපි ආපහු ගෙදර යනවා. අපි ඉතින් ඔයගලන්ව ආයෙත් හම්බ වෙමු ඊළඟ දවසෙන්. බයි.